බුක්ක සිරි වජ්‍රඥාන විහාරයේ 2026 වස්සාන සමයේ සෑම ඉරු දිනකම පවත්වන්නට යෙදෙන ධර්ම දේශනා මාලාවේ අද දෙවැනි ධර්ම දේශනාව දේශකයන්න් වහන්සේ හැටියට වැඩම කරන්නට යෙදුනා හලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති दुबई श्रीलंकाराम विहाराधिपति एक्सत अरब राज्य प्रधान संघनायक त्रिपिटकाचार्य अभिधर्म विशारद अति पूजनीय निरावत्ते पन्नाश्री नायक स्वामी वහන්සේ අපේ වහන්සේ කුඹ වජ්‍රඥාන විහාරස්ථානයේ විනුණු ඒ මේ දායක පින්තුණු විනුණු ඉතාමත්ම ප්‍රතිබලව පිළිගන්වා ලබනවා මේ පින්තුන් සාදුකාරය දීලා වහන්සේ පිළිගන්නවා සාදු සාදු ඒ වගේම ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ආරම්භනේ හෝමාගම ගලවිලවත්ත පදිංචි කමන්ත ප්‍රධාන මහත්මයාතුළු පෞරේ පින්වතුන් මේ හැමදෙනාම පින්කම සඳහා දායකත්වයෙන් ගන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඊළඟ සතියේ තුන්වෙනි ධර්ම දේශනාව පවත්වන්නේ මාවනැල්ල මාවැල මල්ලත් විහාර වාසී මාවනැල්ල හබ්බුල් කඩුව අරිය ධර්ම පරිශන ආයතනයේ නිර්මාතෘවර කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ආචාර්ය සද්ධර්ම කීර්ති සිසාසන සෝබන සාහිත්‍ය සූර්ය අතිපූජ්‍ය පන්නල ආනන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් එවනම් මේ අවස්ථාවේදී අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබයි ශ්‍රී ලංකාරාම විහාරාධිපති එක්සත් අරාබි රාජ්‍ය ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අතිපූජනීය විහාරත්තේ නම කියන්නට අවසරයි පඤ්ඤාසී නායක ස්වාමීන් වහන්සේට අප කෙරෙහි ඉතාමත් කරුණාවෙන් යුක්තව ධර්ම දේශනාව පවත්වා දෙන්නට අවසරයි නායක.
ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සද්ධාවන්ත කාරුණික පින්වතුනි, සෑම දිනම සූදානම් වන්නේ විවත්සාන සමයේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි ඉන්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනි, අද ධර්ම දේශනාව තුළින් පින්නතුල්ලාට අපි කියලා දෙන්නේ ආශාව පිළිබඳව. දැන් බලන්න, අපි දීර්ඝ ගමනක් නෙමෙයි එන්නේ. මේ සසර ගමන කියන එකේ පින්නතුනි ආරම්භක කෙලවරක් හොයන්න බෑ. ඕනම දෙයක ආරම්භයක් ගන්න පුළුවන්. හැබැයි සසර ගමනේ එහෙම ආරම්භයක් ගන්න බෑ. දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එනවා, ස්වාමීනි, එක අම්මා කෙනෙක් සතර හදපු ධර්ම ප්‍රමාණය සංඛ්‍යාවකින් කියන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඒක එහෙම කියන්න බෑ. ස්වාමීනි, උපමාවක් කියන්න පුළුවන්. උන්වහන්සේ වදාලා ගංගානම් ගඟ, ඉන්දියාවේ තියෙන ලොකුම ගංගාව. මේ ගංගාව ආරම්භ වෙන්නේ හිමාල කඳුවැටියේ. ඉතින් මේක පාකිස්තානයේ හරහා තමයි නැවත ඉන්දියාවට එන්නේ. මහ දැවැන්ත ගංගාවක්. මේ ගංගාවේ ආරම්භයේ ඉඳන් මොහොතට වැටෙනකම් මේ ගංගාව තුල මේ වපසරය තුල තියෙන වැලි ප්‍රමාණයට වඩා, වැලි කැටවලට වඩා එක අම්මා කෙනෙක් සසර දරුවෝ හදලා තියෙනවා. එතකොට බලන්න පින්වතුනි, මේ ඇලක දොලක කොච්චර වැලි තියෙනවද? අර වගේ දැවැන්ත ගංගාවක් උපමා කරේ ඒ තරම් පින්වතුනි මේ සසර අනවරාකරයි, කෙලවරක් නැහැ. ඉතින් අපි උපදිනවා මැරෙනවා, උපදිනවා මැරෙනවා, ඕක තමයි ස්වභාවය. එහෙමනම් මේකට ප්‍රධානම හේතුවක් තමයි මෙන්න මේ තණ්හාව, නැත්නම් ආසාව. මම මේ දේශනාවට ප්‍රවේශයක් හැටියට පුංචි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි හැමෝටම ආසාව තියෙනවද නේද? ආසාව නැද්ද? තියෙනවා. අපි හැමෝම ආසා කරනවා. ඇයි අපි ආසා කරන්නේ? ඇයි අපි ආසා කරන්නේ? ආසා කරන්නේ ඇයි කියලා දන්නේ නැතුව අපිට ආසාව නැති කරන්න පුළුවන්. බැහැ. එහෙනම් අද මතක තියාගන්න, අපි හැම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා. මොකක් නිසාද? විඳීම නිසා. දැන් බලන්න, පටිච්චසමුප්පාදයේ තියෙන්නේ වේදනා පත්‍ය තණ්හා. මේ ලෝකේ සෑම කෙනෙක්ම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. දැන් බලන්න, අපි ඇහින් ලස්සන දෙයක්, ලස්සන කෙනෙක් දැක්කොත් ලස්සනයි කියලා විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. කලින් ශබ්ද අහනවා, ලස්සන සින්දුවක් කියලා අපි විඳිනවා. දැන් අපි කියන්නේ අපි ගීතයක් රස විඳයි කියලා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. නාසයට ආග්‍රහණය කරනවා, හොඳ සෙන්ට් එකක් කියලා විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. දිවට රස විඳිනවා, විඳිනකොට ආසාව ඇති වෙනවා. කයට පහස විඳිනවා, විඳිනකොට ආසාව ඇති වෙනවා. ඉතින් ඇත්තටම මේ දේශනාවේ මේ කාරණේ ඔළුවට ගත්තත් ඇතිනේ නේද? මෙච්චර කල් ආසා කරගෙන ගියා, නමුත් අපි ඇයි දැනගෙන හිටියේ නැහැ? ඇයි මේ සත්‍ය ආශා කරන්නේ? විඳීම
වීම නිසා. ආසාව කියලා කියන්නේ මොකක්ද? දැන් මම මේ අහන්නේ ජීවිතේ කවදාවත් අහන්න නැති වචනයක් නේද? එහෙනම් මොකක්ද ආසාව කියලා කියන්නේ? පින්නතුනි දැන් මම මේ ප්‍රශ්න අහන්නේ වැත්තන්ගේ අවබෝධය බලන්න නෙවෙයි. මේ ධර්මාසනේ මම ඉඳගත්තාම මගේ ඔළුවට විතරම විතරක් ඇත්තේ. මොකක්ද විතරක්? මට විතරක් නෙවෙයි ඕනම දේශකයෙකුට එන ඔළුවට. අනේ මම මේ කියන බණ මෙයාට තේරෙනවද දන්නේ නැහැ කියලා. හැබැයි ඔයත් ටිකක් ඇක්ටිව් නම් මං අහන දේවල් වලට යම් උත්තර දෙනවා නම් මට තේරෙනවා මේ පොඩුවට යනවා. ඒක එකක්. අනිත් එක තමයි ඕගොල්ලෝ දෙන උත්තරෙත් එක්ක මගේ ඇතුලේ තියෙන ධර්ම කාරණා එළියට එනවා. එහෙමනම් ආසාව කියලා කියන්නේ මොකක්ද? කැමැත්ත. මම හෙව්වොත් කැමැත්ත කියන්නේ මොකක්ද කියලා? ආසාව. පින්නතොලි මේක අපි චුට්ටක් තේරුම් ගන්න ඕන. ඔව්. දැන් බලන්න සිංහල භාෂාවේ පින්නතොලි මේ ආසාවට අපි දන්න නම් කීයක් තියෙනවද? ආසාව කියනවා නේද? කැමැත්ත කියනවා. ආදරය කියනවා. සෙනෙහස කියනවා. බැඳීම කියනවා. ඇලීම කියනවා. රාගය කියනවා. කාමය කියනවා. තව ඉතින් නම් නැති ගොඩක්. පාලි භාෂාවේ මේ ආසාවට නම් කියනවා හරියටම 100ක්. පාලි ශබ්දකෝෂේ. ඔයත් බලයි ඇයි ඉතින් එක දෙයකට එක වචනයක් තිබුණ නැතිනි. වචන ගොඩක් මොකටද කියලා නේද? පින්වතුනි එක දෙයකට ගොඩාක් වචන තියෙනවා කියලා කියන්නේ ඒ භාෂාව හරියම පොහොසත්. දැන් බලන්න අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරයට ගැළපෙන වචනයක් මොකක්ද? සෙනෙහස. බලන්න අපේ භාෂාවේ ඕන තරම් වචන තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේම නේද? හැම දෙයකම ලව. නේ? එතකොට බලන්න දැන් මම මේ පින්නතුන්ලාගෙන් අහුවා ආසාව කියන්නේ මොකක්ද කියලා මට ලැබුණේ සමාන වචනයක් විතරයි. එහෙනම් හරි උත්තරේ හම්බුනේ නැහැ. එහෙනම් අද මතක තියාගන්න ආසාව කියලා කියන්නේ පිළිතුරු සංකල්පයක්. මොකක්ද ආසාව කියලා කියන්නේ? සංකල්පයක්. සංකල්පයක් කියන්නේ සිතුවිල්ල. මහා කද්දකුත් නෙමෙයි නේද බලපුවා. ආසාව කියලා කියන්නේ සිතුවිල්ලක් පමණයි. මේතේ කාම යාන චිත්‍රානි ලෝකේ. දැන් මේ ලෝකේ ලස්සන දේවල් තියෙනවා. හිත ඇති ලස්සන දේවල් තියෙනවා. හිත නැති ලස්සන දේවල් තියෙනවා. මේ ලස්සන දේවල් ඇතුලේ විසීතුරු දේවල් ඇතුලේ ආසාව නැද්ද? නෑ. ලස්සන දේවල් ඇතුලේ ආසාව නැහැ. දැන් අපි හිතමු මෙහෙම ලස්සන ගෙහනවා කියනවා. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගෙහනවට හරිය ආසයි. අනෙක් පිරිමි ළමයාට පෙන්නන්න දෙයක් කැමති නැහැ. අර ගෙහන ළමයා තුළ ආසාව තියෙනවා නම් මේ කොල්ල දෙන්නම කැමති වෙනවා. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. හරි දැන් බලන්න මෙතන දැහක් වර්ගයක් තියෙනවා. මේ දැහක් වර්ගයට ඔබට ආසයිද? ආසයි.
මේකට කවදාස කරන්නේ? දැන් චිත්ත කන කෙනෙක්. අර බලන්න මේකේ ආසාව තියනවා නම් මෙතන ඉන්න හැමෝම මේකට ආස කරන්නේ. මේකේ ඇති ආසාවක් නැහැ. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. තේරුණා? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආසාව ගැන ඉගෙන ගන්නකොට අපිට කියලා දෙනවා මහණෙනි පංචකාමයේ කියන එක දැනගන්න ඕනේ. දැන් මේ පිටුතුලා ස්වාමීන් වහන්සේලා හැටියට අපි හඳුන්වන්නේ පස්කම් සැප විදින අය කියලා. මොනතරම් සල්ලි තිබ්බත් බලේ තිබ්බත් මොනවා තිබ්බත් අපි හැමෝම විදිහට සැප පහයි. මොනවද? එහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහත විඳිනවා. ලෝකේ ලොකුම කෝටපතිය තව එකක් දෙකක් වැඩි වෙනවා. නෑ. ඔය පහක් කරා. අන්න ඒක තමයි කියන්නේ මොකද? පංච කාමය. මේ පංචකාමයේ ස්වභාවය තමයි පිටුතුනේ. මේක ලබා ගන්නකම් හරියි වටිනවා. ලබා ගත්තට පස්සේ මේක ඇති දෙයක් නෑ. මේ පංචකාමයේ හැටි. අපිට නිකන් උදාහරණයක් බලන්න. දැන් ඔන්න ඔය තරවල ළමයි මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි මම නිකන් මේකේ ස්වභාවය කියන්නේ. දැන් බලන්න මෙතන ඉගෙන ගන්න අයට හොඳට තේරෙනවා. දැන් තරුණ දරුවෝ වෙන්න අපිට කියන ස්වාමීන් වහන්සේ මම වික්‍රියක් කරනවා. මේක කරගත්තොත් පොඩ කියලා කියනවා. අනේ පින්නතොලි අර කොලේ අතකාවට පස්සේ මේක දෙයක්වත් නෑ. ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඒක දෙයක් නෑ සාමාන්‍යයෙන්. දැන් බලන්න බෑන්දෝ මේ පින්නතුන මේව සාප්පුවට ගිහිල්ලා ඇත්තක පියාගෙන ගත්ත ඇඳුම් නෙවෙයි නේ. ඇඳුම් ගන්න ගියාම අපි සාප්පු පෙරලනවා. තෝරලා ඇඳුම් ගන්න. අනේ මේ අරගෙන දවසක් දෙකක් ඇඳලා දවසක් දෙකක් හේතුවාට පස්සේ ඉවරයි. ආයෙ ගමනක් යන්න හදනකොට ඇඳුම් නැහැ කියලා සාප්පුවට දුවන්නේ නැද්ද? දුවනවා නේද? ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඒක දෙයක් නැහැ. ඕනම දෙයක් එහෙමයි. දැන් මෙතන ඇති ගෙවල් හදපු අය. ගෙවල් හදන කාලේ එක්කම යුද්ධයක් නේ. සැලසුම් අඳිනවා, ටයිල් තෝරනවා, ලයිට් ෆිටින්ස් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ට්‍රි කබඩ් මෙහෙම කියලා හිතනවා. ගාර්ඩන් එක මෙහෙම හදා ගන්න ඕන කියලා හිතනවා. අනේ ගේ හදලා ගෙට ගෙවිදිලා මාස 6ක් නුඹ හරකිලා. මොකද පොළොව නෝනලා මට කියලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ කාලේ මෝඩකමට මේ අලි ගෙවල් හදාගත්ත පුදුම කර්මයක් දැන් වෙන්නේ කියලා. අර බලන්න. ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නැහැ. ඕක පින්නතේ හොඳටම තේරෙන්නේ කසාද දෙන්නේ. නේ? මගිනකම් ලොකු දෙයක් නේ. බැලුවට පස්සේ කොහොමද? ඉස්සර අපේ ස්ථානයේ ඔය තලවතුක ස්ථාන වෙන පුතේ. දැන් අපි හවසට ඇවිල්ලා හැමදාම අතු ගන්නවා. ගිලම්පත ආගෙන අපිත් එකට වන්දනාවට ඉන්නවා. ඒ අවුරුදු දෙකක් විතර මේවා මේක කරගෙන ගියා. දවසක් මේ ළමයා මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මම විවාහ වෙන්නයි යන්නේ කියලා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා එක්ක කියලා මේ ළමයාට පිළික් කිව්වා. ඒ තරම් හොඳ ළමෙක්. එදා ඉඳලා මෙයා මාස දෙකක් තුනක් යනකම් පන්සලට ආවේ නැහැ. ඒක ආයෙත් ගත්තා. දැන් අර පරණ කාලසටහනම යනවා. ඉතින් දවසක් මෙයා අතු ගාන තැනින් යන ගමන් මම ඇහුවා කොහොමද ළමයි ඔයාගේ අලුත් ජීවිතේ අපි දෙමති අහනවනේ. ඒ වෙලාවේ මේ ළමයා මට කිව්වා වරදක් නෑ ස්වාමීන් වහන්සේ කියලා. එතනින් මම හැරිලා එනකොට මෙයා හුස්මක් කියන අරගෙන මට කියනවා ඔන්නෝගේ ඇදගෙන යනවා ස්වාමීන් වහන්සේ කියලා.
ඉතින් මං කොටියට ඇවිල්ලා කල්පනා කළා මේක අමුත්තක් නෙවෙයි පංචකාමී හැටි. ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නැහැ. මේකට කවුරුත් කලබල වෙන්න දෙයක් නැහැ. මේක කාටත් පොදු. රජකම ගත්තත් එක්තරා. ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නැහැ. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මේ ආසාව කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුණා බල්ලා මොකද කරන්නේ? ඒ පාරවල් වල තියෙන වේලිච්ච මස් කටු. ඒ වගේ මස් කට්ටක් හම්බුණා බල්ලා මේක හපනවා. ලෙව කනවා. හැපුවයි ලෙව කෑමයි කියලා බල්ලට ලැබෙන දෙයක් තියෙනවා. ලැබෙන දෙයක් නැහැ. නමුත් බල්ලා මේක අතහරිනවද? අතහරින්නේ නැහැ. ඒ වගේ තමයි ඉතින් අපි බලපුවාම ලැබෙන දේකුත් නැහැ. හැබැයි අතහරින්නේ නැහැ. දැන් හිතන්න අපි වය වුරුද්ද අම්මා කෙනෙක් ඉන්නවා. ඇඟටම වැටෙනවා. හැබැයි මුද්දට සිහිය තියෙනවා. හොඳට සිහිය තියෙනවා. එයාට කෝටි ගාණක ධනයක් තියෙනවා. අපි තුවතු පිටි මම උපමාවක් කියන්නේ. මෙයා දන්නවා ආයේ මට කවදාවත් මගේ කකුල බිම තියලා නම් ඇවිදින්න බෑ. ඒ තරම් මම දැන් වයසයි දුර්වලයි. ඒ අම්මා හිතනවා අනේ මගේ මේ සියලු වස්තු සම්භාරේ මම දන් දෙනවා කාට හරි දෙනවා කියලා අතහරිනවා. අතහරින්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ උපමා ලැබෙන දේකුත් නැහැ අතහරින්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ආසාව කියලා කියන්නේ සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනවා නේද? සිහිනෙන් අපිට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕන සිහින රජ වෙන්න ඕන පුළුවන් නේද? එහෙනම් බලන්නකොට පිටියව වගේමයි නේද? අන්නේ වගේ එකක් තමයි පින්නතුන්ගේ ආසාව කියලා කියන්නේ. දැන් බලන්න මෙතන ඉන්න හැම කෙනෙක්ම ජීවිතේ යම් ආශාවන් විඳපු අය නෙවෙයි ඉන්නේ. නේ? දැන් චුට්ටක් හිතලා බලන්න. ඒ විඳපු ආශාවන් සිහිනයක් වගේ නෙවෙයි කියලා. සිහිනයක් වගේ නෙවෙයි. ඊයේ විඳපු ආශාව පිළිතුරු අද සිහිනයක්. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ අපේ ඔළුවටම මේවා වදින විදිහට කියලා දෙන්න හැටි. මහණෙනි ආසාව කියලා කියන්නේ සිහිනයක් වගේ. එහෙමනම් පොහොදුන් අපට අයිතු ආසාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට මේ බණපදේ ඔළුවට ආවනම් අනේ වැඩක් නෑ. සිතුවිල්ලක් අතහරින්න බැයි. පුළුවන්. දැන් බලන්න මේ රටේ මේ ආසාව ආදරය සිතුවිල්ලක් කියලා ගන්න නැති අය තමයි ආදරය වෙන්නේ මරා ගන්න. දැන් කොච්චර ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙනවද? ආදරය නිසා මිනිස්සු මරා ගන්න තරන්නේ. හැබැයි එයාට පොඩ්ඩක් තිබුණා නම් ඔළුව මේ බණපදේ අහලා තිබුණා නම් මේ වැඩක් නෑ. සිතුවිල්ලක් අතහැර ගන්න බැහැ. පුළුවන්. එහෙනම් දැන් පින්නතුල වැදගත් ප්‍රශ්න දෙකක් ගන්නවා. ආසා කරන්න විදීම නිසා ආසාව කියලා කියන්නේ සිතුවිල්ල. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 6ක් තියෙනවා මේ දේශනාවට. තුන්වෙනි ප්‍රශ්නය ආසාව හටගන්නේ කොහොමද? කොහෙන්ද ආසාව හටගන්නේ? ඉතින් ආසාව හටගන්න තැන් අපිට පේන විදිහට හයක් තියෙනවා නේද? ඇහෙන් හට ගන්නවා, කනෙන් හට ගන්නවා, නාසයෙන් හට ගන්නවා, දිවෙන් හට ගන්නවා, කයින් හට ගන්නවා, සිතින් හට ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරට ගිහිල්ලා අපිට දේශනා කරන මහණෙනි ආසාව හටගන්නේ ස්පර්ශයෙන්. මොකක්ද ස්පර්ශය කියන්නේ?
දැන් මොන අපේ ඇඟේ කවුරු හරි ගෑවෙනවා. අපි කියන මෙන්න මෙයා මගේ ඇඟේ ස්පර්ශ වුණා කියලා කියනවා නේද? මෙතන ස්පර්ශය කියලා කියන්නේ තුන් දෙනෙකුගේ එකතු වීම. ඇහි ස්පර්ශය කියලා කියන්නේ ඇහැයි රූපයයි සිතයි. මේ තුන් දෙනාම එකතු වුණොත් තමයි රූප පේන්නේ. රූප පෙවුනොත් තමයි ඉතින් ආසාව හටගන්නේ. කනේ ස්පර්ශය කනයි ශබ්දයයි සිතයි. නාසයේ ස්පර්ශය නහයයි ගන්ධ සුවඳයි සිතයි. දිවේ ස්පර්ශය දිවයි රසයයි සිතයි. කයේ ස්පර්ශය කයයි පහසයි සිතයි. මේ තුන් දෙනාම එකතු වෙනකොට එක්කෙනෙක් කඩුවොත් මේක කෙරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා ඇස් අරගෙන නිදා ගන්න. දැකලා තියෙනවද? මම නම් දැකලා තියෙනවා මේ 1000කට එක්කෙනෙක් විතර ඉන්න ඇස් දෙක භාගයට ඇරෙනවා. නේද? ඒගොල්ලෝගේ ඇස් ඇරිලා තියෙනවා ඉස්සරහින් රූප තියෙනවා ඒ ඇයිට රූප පේනවා. ඇයි? එක තියෙන්නේ වෙන තැන. කල්පනා අර මේ තුන්තර එකතු වෙන්න ඕන. දැන් අපි බර කල්පනාවක ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඒක නා ළඟට ඇවිල්ලා අපි හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. එහෙම අහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. නහයෙන් ආග්‍රහණය කරන්නත් නහයක් තියෙන්නේ. ගඳ සුවඳ තියෙනවා හිත තියෙනවා. දිවේ රස විඳින්නත් එහෙමයි. අපිට වැඩිපුරම රස දැනෙන්නේ බඩගින්න ඉඳලා කනකොටද බඩගින්න නැතුව කනකොට. බඩගින්න ඉඳලා කන. නැතුව කනකොට. දැන් බලන්න පින්නතොනි අපි බඩගින්න යන දෙතර යනවා. බඩගින්න වෙලා දෙතර යන මොනවා හරි දෙතර තියෙනවා කාගෙන යනවා. ඒක බඩගින්නේ. දෙවනි පාර බෙදා ගන්නකොට තමයි කියන්නේ මේකට ලුණු මාදි මිරිස් මාදි නේද? බඩ පිරෙනකොට තමයි රස දැනෙන්නේ. මම අහලා තියෙන ලෝකේ ලොකුම සූප වේදී හොඳට බඩ පුරවගෙන ඇවිල්ලා රස බලන්න. හාමත් වෙලා ඉන්න මිනිහට දරණේ තියෙන මැටි කෑවත් රහයි. ඒ කියන්නේ බඩකින් දිගජ්ජම පරමාරෝගා කියන්නේ පරම රෝගේ තමයි බඩගින්න. එහෙනම් දැන් කාටත් පැහැදිලි ආසාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශය. හතරවෙනි ප්‍රශ්නේ. දැන් මේත් බලයි. අපි මෙච්චර මේ ආසාව ගැන ඉගෙන ගන්න කියලා නේද? ඉන්නතුනි මේක ගැන මෙච්චර ඉගෙන ගන්න ඕන මේක තරම් සූක්ෂම කපටි සිතුවිල්ලක් තවත් නැහැ. මේ ආසාව. දැන් බලන්න ඔය වයෝවෘද්ධ අම්මලා අපිට විතරම කියන එකක් තමයි අනේ ස්වාමීන් වහන්සේ දැන් මට ඔය ආසාව නැහැ. මම ඔක්කොම අතහැරලා ඉන්නේ. එහෙම කියනෝනේ. ඒ අම්මලා අපට ඇවිල්ලා බොරුද කියන්නේ? බොරු කියන්නේ නැහැ. වයසට යනකොට යන්නම් දේවල් එපා වෙනවා. මේගොල්ලෝ හිතනවා දැන් ආසාව නැහැ කියලා. හැබැයි මේ අම්මලා දන්නේ නැහැ අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන කියලා. තේරුණාද? අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. දැන් උදාහරණ බැලුවොත් අවුරුදු 2 3 පුංචි දරුවෝ අම්මා තාත්තට බැඳීලා ඉන්නවා නේද? අම්මා තාත්තා ගෙදරින් එළියට යනකොට පොඩි උන් කෑ ගහනවා අම්මා ඕන තාත්තා ඕන කියලා කෑ ගහනවා. ඒ මොකද ඒ ළමයා බැඳීලා ඉන්නේ අම්මා තාත්තට. ඔන්න ඒ ළමයි ලොකු වෙනවා. අවුරුදු 10 12 වුණාට පස්සේ ඒක නෑ. ඇයි? ළමයා යාළුවන්ට බැඳෙනවා අම්මා තාත්තා අතහැරෙනවා. යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඔන්න දැන් අම්මා තාත්තා නැතුව මට නම් බෑ කියන ළමයි කසාද බැඳලා පස්සේ මහත්යට බැඳෙනවා බිරිඳට බැඳෙනවා අම්මා තාත්තා අතහැරෙන්නේ නැද්ද? මගේ හැරෙනවා. හරිද? යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. තව ටිකක් කල් යනකොට ළමයි හම්බ වෙනවා. මහත්යාට දිලිච්චද තත ග්‍රහණය අඩු වෙනවා ළමයාට බැටෙනවා. හරිද?
යමක් අතහරින්නේ තව මොනවා හරි අල්ලගෙන. අපි හිතමු ඒ ළමයිත් ලොකු වෙනවා. ඒ ළමයිත් ලොකු වෙලා ඒ ළමයිත් කසාද විතර එයාලටත් ළමයි හම්බ වෙනවා. ඔන්න එතකොට අර ආච්චිලා සීයලාට හැදෙන දෙකේ හැදෙනවා නේද? දරුවන්ටත් වඩා මුණුපුරු පිළිපිරියන්ට බැඳෙනවා. ඒ පොඩි උරුම මුංචිම කාලේ ආච්චිට සීයට බැඳෙනවා. මොකද ආදරේ ලැබෙනවා, කතා කියලා දෙනවා, රස කැවිලි හම්බ වෙනවා. ඔය පොඩි අයට අවංක ආදරේ උදේ තේරෙනවා. ආච්චි සීය හරි ආදරේනේ. ඉතින් බැඳෙනවා. ළමයා මෝරනකොට අර වයසක මිනිස්සු ගණන් ගන්න නැතුව යනවා. ඒක වෙනවනේ. එතකොට පින්නතුනේ ආච්චිලා අපට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර ළමයි වගේ නෙවෙයි දැන් කාලේ ළමයි හරිම ආත්මාර්ථකාමී. ළමයාත් එක්ක ගැටෙනවා. දැන් ළමයා අතහැර ගන්න තව මොනවා හරි අල්ලන්න එපා. ඒක නෙමෙයි න්‍යාය. ඉතින් ළමයා අතහැර ගන්න ඊළඟට මොනවද අල්ලන්නේ? ධර්මය. ධර්මයෙන් කියලා අල්ලන්නේ එක්ක මංසලක් අල්ලගන්න නැත්නම් හාමුදුරු කෙනෙක් අල්ලගන්න. නේ? පින්නතුනේ මේක උපහාසයෙන් කියන එකක් නෙමෙයි මේක මටත් පුතු. මම දැකලා තියෙන ඉස්සර අපේ මූලස්ථානේ කෝටි ප්‍රතිවර්ෂ මහල වෙනවා. කෝටි ගණන් අතහැරලා මහල වෙනවා. පුතෝත්තරලා මහාචාර්යවරු මහල වෙනවා. ඒ පුදුම අතහැරීමක් නේ. අනේ මහාන වෙලා ටික දවසක් යනකොට මේ මිනිස්සුත් වැඩකට දේවල් අල්ලනවා. ඔව්. ඒක මේ යාළගේ දෝෂයක් නෙවෙයි මේ තෘෂ්ණාවේ හැටි. කවුරු හරි කියනවා නම් අතහැරියා කියලා හොඳ කල්පනාවෙන් ඉන්න කොහේ හරි කොක්කක් දාන්න තමයි ඉන්නේ. ඒක තමයි මේකේ ස්වභාවය. අන්න ඒ නිසා තමයි අපි මේ ආශාව ගැන මෙච්චර ඉගෙන ගන්න ඕන. හතරවෙනි ප්‍රශ්නය. ආශාවේ වෙනස්කම් මොනවාද? දැන් මෙතන මේ පිරිසක් ඉන්නවා. මේ හැම දිනාගේම ආශාවන් එක විදිහයි. නෑ අපි එක එක්කෙනාගේ ආශාවන් එක විදිහයි. සමහරු හරිය ආසයි රූප බලන්න. ටීවී එක ළඟින් ගෙල්ලෙන්නේ නෑ සමහර. ටික ඔක්කොම බලනවා. තව සමහරු හරිය ආසයි ට්‍රිප් යන්න කියලා බලන්න ඕනේ. ඒක කැමැත්තනේ. නරක නෙමෙයි. තව සමහර අය ඉන්නවා ඒ අයට එල්ලෙන්නේ නැහැ. ඒ අය හරිය ආසයි අහන්න. දැන් සමහර පොඩි දරුවෝ කණේ ගහගෙන මොනවා හරි අහනවා. නේ? සමහර වයෝවෘද්ධ ධම්මලා වුණත් මට ඇහිලා තියෙනවා කියනවා. අනේ ඉතින් අපේ ළමයින්ට වගේ ටීවී බැලු පිස්සුවක් මට නැහැ. හැබැයි ඉතින් ගෙදර වැඩ කරනකොටම රේඩියෝ කන නැහෙන්න ඕනේ කියනවා නේද? අර යාගේ කැමැත්ත තියෙන්නේ අහන්න. ඕක තමයි වෙනස්කම. කෙනෙක් කැමති රූප දකින්න, තව කෙනෙක් කැමති ශබ්ද අහන්න. තව සමහර අය පින්නතුනේ කන්ද බොන්න නැති වුණා සුවඳ විලවුන්ටි පොළේ. මොකද යාගේ කැමැත්ත තියෙන්නේ නාසයේ පිනවා. ඊළඟට තව අපේ සමහර මහත්තුරු කියනවා මට නම් ඉතින් මොනව නැති වුණත් කමන්නේ කටට රහට කන්න ඕනේ කියනවා නේද? එහෙම කියනවනේ. මොකද යාගේ කැමැත්ත තියෙන්නේ දිව පිනවා. තව සමහර අය ඉන්නවා හරියම ආසයි පහස ලබන. මේක තමයි ආසාවේ වෙනස්කම. නෙවුකි ඕගොල්ලෝ දැන් දෘෂ්ටියක් ගන්න එපා. එහෙනම් මේ පංචකාමෙන් මට තියෙන එකයි කියලා. නෑ පහම තියෙන අපි හැමෝටම. එහෙනම් වෙනස තමයි හැම කෙනෙකුගේම ආශාවෙ පින්නතුනේ මේ පහෙන් එකක් උත්සාහයි කියනවා. අපි හැමෝගෙම ඕනම පුද්ගලයෙකුගේ අටුවාවේ තියෙනවා මේ පහෙන් එකක් උත්සාහයි. ඒක ඉතින් භාවනා කරන කෙනෙකුට හිත දිහා බලන කෙනෙකුට නිකම්ම පේනවා මම මොනවටද වැඩියෙන් ලැබි කියලා. අනිත් අයට තේරෙන්නේ නැති. එහෙමනම් වැදගත්ම ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ. ඒකට නම් උත්තරයක් ඕන. ආසාවේ විපාක මොනවාද? ඒක විපාක වෙදින අයද ඔයගොල්ලෝ මොනවද ආසා විපාක? දුක. ඔය ඒක උත්තරයක් ඒක ඉතින් අර
ඕකටත් අයිති වගේ නේද? කොහොමද ඉපදුන දුකයිනේ. පින්වතුනි ඒ උත්තරේ හරියටම නමුත් මේ සූත්‍රයේ තියෙන්නේ ආශාවේ විපාක තමයි හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. මොකද ආශාවේ විපාක හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. දැන් මේ පින්නතුල බලයි එහෙනම් මේ ආශාවේ පොඩි හොඳකුත් තියෙනවා කියලා නේද? ඇයි දැන් මේකෙන් හොඳ උපතක් ලැබෙනවනේ? මම පොන්චි ප්‍රශ්නයක් අහන්න ඒක උත්තරයක් දෙන්න. හොඳ උපත හොඳයිද නැද්ද? නැහැ. හොඳයි. ඔව් පිරිසක් කියන හොඳ නැහැ කියලා තව පිරිසක් කියන හොඳයි කියලා. කවුද හරි? දෙගොල්ලම හරි. දෙගොල්ලම තමයි. හොඳ උපත හොඳ නැහැ කියන අය හරියන්නේ බුදුරජාණන් වහන්සේක මොහොතක්වත් මේ සතර වර්ණා කරේ නැහැ. යන්න හොඳ උපතේදී වැඩකුත් නැහැ. හොඳ උපත හොඳයි කියන අය හරියන්නේ හොඳ උපතක් නැතුව මේකින් ගොඩෙන්නත් බැහැ. දැන් මේ පන්සලේ බල්ලෙක් පූසික් කියට කොච්චර බණ කිව්වත් උට තේරෙනවද? නෑනේ. එහෙමනම් අපි දැන් බලමු කොහොමද මේ ආශාව නිසා නරක උපතක් ලැබෙන්නේ කියලා. ඉන්නතුනි ආශාව නිසා සත්තු මරන. මේ රටේ කොච්චර ආශාවට සත්තු මරනවද නේද? බටහිර රටවල් වල ඇත්තු සත්‍යන්තේ අම්මයි තාත්තයි පුතයි දුවයි ඔක්කොම යන මාරුවා. මාරුවේ ගොඩට ඇවිල්ලා පණ අදිනකොට මේගොල්ලෝ විනාඩි අප්පුඩි ගන්නවා. එන්ජොයි කරනවා. ආශාවෙන් සත්තු මරනවා, ඒ ජීවිතේ ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම වෙලේ. බලන්න පිළිකාර වලට ගිහින් ලස්සන දරුවෝ ඉන්නවා. දොස්තර මහත්තයා කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ ළමයා තව සතියයි ජීවත් වෙන්නේ. ඇයි? ආශාව නිසා සත්තු මරුවා නරක උපතක් කරා කියලා. ආශාව නිසා හොරකම් කරනවා. ඒ ආශාව නිසා හොරකම් කරන්නේ බලන්න පින්නතුනි උපරිම ජීවත් වෙන තවත් 3000 පරමාවසෙන්ද නේ මිනිස්සු කල්ප ගානකට වගේ හම්බ කරනවා. කියන්නේ හොරකම් කරනවා. මේ වෙනවනේ. එතකොට බලන්න ආශාව නිසා හොරකම් කරනවා, ඒ ජීවිතේ ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම විලෝදයක් නැහැ. කිසිම දෙයක් නැහැ. කුසට ආහාරයක් නැහැ, ගතට වස්ත්‍රයක් නැහැ, හිතට සෙවණක් නැහැ, හිතට නිවනක් නැහැ. අන්ත අසරණයි. එයි ආශාව නිසා හොරකම් කළා නරකපතක් කරා කියලා. ආශාව නිසා කාමයේ වර්ධව හැදෙනවා. ඒ ජීවිතේ කොහොම හරි මේක වහගෙන යනවා. ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම ගැහැණියට පිළිවෙත් කියලා බලන්න බෑ. නපුසකයි. ආශාව නිසා බොරු කියලා. අන්තශීල ප්‍රතිපදාවේ නරකම ශික්ෂාපදේ තමයි බොරු. අපේ අය ගොඩාක් හිතාගෙන ඉන්නේ සිල්පර්ම ශික්ෂාපදේ තමයි බොරුව කියලා. මේ සමහර මිනිස්සුන්ගේ මම අහලා තියෙනවා. අන්ත පන්සිල්ෙන් රකින්නවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ පන්සිල් රකින්නවා. ඉඳලා හිටලා බොරුවා. ඉඳලා හිටලවත් කරන්න හොඳ නැති වැඩේ තමයි අපි කරන්නේ. පිළිතුරු බොරු කියන කෙනාට බොරු කරන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ. අනිත් එක බොරුකාරයාට කිසි කොටියක් නැහැ. එහෙමනම් ආශාව නිසා බොරු කියනවා, ඒ ජීවිතේ ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම බොරු කතා කරගන්න බෑ. ආශාව නිසා පින්නතොනි මත් අතර බලනවා. සමහරවිට බෝතලේ කියන්නේ ලොකු දෙයක්. ඉතින් ඒ ජීවිතේ ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම මොලේ කනක් නැහැ. මම දන්නවා මේ කොළඹ පරිසරේ උත්තර සම්පතින අම්මා තාත්තට. ඒ දෙමව්පියෝ ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා අඬනවා නේ ස්වාමීන් වහන්සේ මෙලෝඩියක් කරගන්න
මොලේ නැහැ. ඇයි? ආසාව නිසා මත් වතුර බිව්වා නරක පොතක් කරා ගියා. දැන් මේ ටික අහපුවාම බයක් ඇති වුනේ නැද්ද? ඇති වුණා නේද? ඇති වුණා කියලා කියන්නේ මම හරිය සතුටු වෙනවා. ඒ කියන්නේ මුළු සම්මාදිට්ඨිකයි. මොකද බය ඇතිවිච්ච බව මට දැනුණා නිකන් මෝනවල් කල් වෙලා ගියා. නේද? ඒක හොඳයි. පින්නතුනේ මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒකනේ මේ ශාසනයේ කියන්නේ කරුණා ශාසනය කියලා. අංගොඩේ මාලට ගැලවෙන්න ක්‍රමයක් තිබුණා නේද? හැබැයි වැරදි පහක් සිද්ධ වෙලා තිබුණොත් නම් ගැලවෙන්න බැහැ. මොනවද ඒ වැරදි පහ? පංචානන්තරගේ පාප කර්ම පහ. තමන්ගේ මම්මා මරලා තියනවා නම්, තමන්ගේම තාත්තා මරලා තියනවා නම්, රහතන් වහන්සේ නමක් මරලා තියනවා නම්, බුදුරජාණන් වහන්සේගේ විල්ලේ සොරවලා තියනවා නම්, සංඝ වේදේ කළා තියනවා. සංඝ වේදී කියන මේ ගිහියන්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි. සාමණේර ස්වාමීන් වහන්සේ කෙනාටවත් බෑ සංඝ වේදී කරා. සංඝ වේදී කරන්න පුළුවන් උපසම්පදා වික්ෂුවකට විතරයි. එහෙනම් ඕගොල්ලෝ ඒ කියන එක අකුසලයක්වත් කරලා නැහැ. එහෙමනම් මොකින් ගැලවෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් බලන්න මෙතන තියෙන කෝපය. මේ හොඳට පොළොවට ගන්න. මේ කෝපෙ මොනවද තියෙන්නේ? වතුර. මම මේ කෝපෙට දානවා ලුණු කැටයක්. දියරොඩු තියෙන්නේ. දාන හොඳට කලවම් කරනවා. කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුවොත් මොනවද හදෙන්නේ? ලුණු රහ. මම මේ කෝප්පෙට දාපු ප්‍රමාණයම ලුණු කැටයක් කරන් ලොකු ලිඳකට දානවා. වගාලෙකට දාලා මොකක් හරි පොල්ලක් කරලා කලලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුවොත් ලුණු රහක් එනවද? එයි. තර වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ පින්නතුනි අපේ අතින් මොන හරි අකුසල් වෙලා තියෙනවා නම් අංක එකට මතක තියාගන්න ඒක අමතක කරා. මේ සමහර අම්මලා කරන ලොකු වැරද්දක් තමයි විච්ච හැම විකාරයක සීකරතර ඉන්නවා. නේද? ඒ කාලේ මේ මගේ අතින් කැප්පොත් නරුණා අරතෝනා මේක උනා. පින්නතුනි අමතක කරන්න. ඒවනේ අනිත්‍ය වෙලා ගියා. ආයෙත් සිහි කරන්න එපා. දානයක් දීලා ඒක නිතර සිහි කරනකොට ඒක විපාක වැඩි වෙනවා වගේ තමයි අකුසලයක් කරලා ඒක නිතර නෙමෙයි හිතනකොට ඒක විපාක වැඩි වෙනවා. මතක කරගන්න. අනිත්‍යයි දුනා විතරයි. ඊළඟට කරන්න ඕන ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරන්න. වතුර වැඩි වෙනකොට ලුණු රහ එන්නේ වගේ කුසල් වැඩි වෙනකොට මොකද වෙන්නේ? අකුසලේ යටපත් වෙලා යනවා. මේක මේ මං හදාගත්ත ප්‍රමාණයක් කිරීම නෙවෙයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝණඵල කියන සූත්‍රයේදී වදාළ ප්‍රමාණයක්. දැන් සතුටු නෙවෙයි. මොනවාරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් මොකද කරන්න ඕනේ? වැඩියෙන් කුසල් කරන්න ඕනේ. බලන්න අපිට අපරූපත්වයේ තියෙන කාලවලට අපි යනවා දෛවඥ හම්බෙන්න ගියාම දෛවඥෝ කියනවා මේ පාර නම් හරි භයානකයි රාෂ්ට්‍රක දෙකක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක කරන්න කියලා. මොනවද එයා දෙන්නේ? බෝධි පූජා කරන්න කියනවා. සත්තු නිදහස් කරන්න, දන් දෙන්න, කීර්ති ගන්න එපා. කුසල් කර්ම ගොඩාක් කියනවා. ඉතින් ඇත්තට මේ මිනිස්සයා කරන්නේ ඒ දෛවඥතුමා කරන්නේ ඉතාම ඥානගෝචර වැඩක්. අකුසලයේ බලවත් වෙන කාලයේ කුසල් වැඩි කරනවා. එහෙනම් අවසානයේ දැන් අපි කියුවා ආශාව නිසා නරක උපතක් ලැබෙනවා කියලා. කොහොමද ආශාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ? මේ ආශාව නිසා නරක උපතක් ලැබෙන විදිහ පැහැදිලි නේද? ඔව්. කොහොමද හොඳ උපතක් ලැබෙන්නේ? පින්නතොනි අපි හැමෝම ආසාවෙන් තමයි පින්කම් කරන්නේ. නේද? පින් කරන්නේ ආසාවෙන් ඉතින් හොඳ උපතක් කරලා යනවා. දැන් බලන්න අම්මලා හරිය ආසයෙන් ඔය කටිනයක් කරගන්න. නේද? ඇයි අම්මලා
වඩා කටිනයක් කරගන්න උත්තර ආස. කටින කරගත්ත දාට පහුදා නිවන් දකින්නවා. එහෙනම් ඒ උත්තර ආස. ආනිසංස වැඩි. එක ගලෙන් කුරුල්ල ගොඩයි නේද? ඒකනේ. දැන් බලන්න ඔන්න එක අම්මා කෙනෙක් මෙවල් පාවඩයක් පූජා කරනවා. තමන්ම කෙනෙක් කියනවා මේ මටත් බැරි වෙනවා පාවඩයක් පූජා කරන්න කියලා පාවඩයක් පූජා කරනවා. ඔය විදිහට පින්නතුනේ අපේ පන්සල් වලට කොස්ස ඉදල හැන්ද පිය ආය පූජා නොකරන දෙයක් නැහැ නේද? ඇයි හැමදේම පූජා නොකරපුව පූජා කරන්නේ? ඒ කැමති උත්තර. තේරෙනවා. සසර කිසිම අඩුවක් නැතුව හැමදේම ලබා ගන්න උඹ කරන්නේ නේද? හැබැයි ඔබට කියන්න පින්නතුනේ දීලා අදිනවා කියලා. මොකද දෙන්නේ බලාගෙන කමන්නේ එහෙම හරි පින් කරන්න ඕන. දැන් බලන්න මම මේකට ලස්සන පුංචි උදාහරණයක් කියන්නම් මගේ අත්දැකීමක්. දවසක් එක අම්මා කෙනෙක් අපේ ස්ථානෙට ඇවිල්ලා මට පූජා කරා කොට්ටයක්. අර පොඩි පුටකින් මේ පොඩි කොට්ටයක් පූජා කරලා මේ අම්මගේ බෑග් එකෙන් අරගෙන පරවද බැඳපු ක්‍රියා පොතක් මට දුන්නා. පරණ පොතක්. මේක දීලා මේ අම්මා කෝනේ ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා මේක චුට්ටක් බලන්න කියලා. මම බලනකොට මේ අම්මගේ පින් පොත. ඇත්තටම පින්නතුන් මගේ ජීවිතේ සර ලොකු පින් පොතක් මම දැකලා තිබුණේ නැහැ. කටින පින් කන්නම් 100කට වැඩියි. පන්සල් හදලා ගෙවල් හදලා ඉති කට්ට දක්වා මෙයා පූජා කරනවා. මම දැක්ක එක තැනක තියෙනවා දෙන්නේ ගුහා වෙනකොට අතොත් පැනද ආයිත්තා ආවරණ එහෙමත් දීලා. දැන් මේ අම්මා මේක පටන් ගන්න තියෙන අවුරුදු 22. ඒ කාලේ කවුරු හරි කියපු එකක් අහලා කෙල්ල කාලේ පටන් ගන්න තියෙනවා. දැන් මේ අම්මගේ වයස අවුරුදු 73. මට හිතුණා දැන් මේ අම්මා සතුටු කරන්න ඕනේ කියලා හිතලා හොඳට පින් කරපු කෙනෙක් නේ. මං කිව්වා අම්මේ අම්මා වගේ කෙනෙක් දකින්න ලැබීම මගේ භාග්‍යයක් කියලා. හාමුදුරු කෙනෙක් වයසක අම්මා කෙනෙකුට කොහොම කිව්වහම හොඳට ඉතින් ඊට වඩා දෙයක් නැහැ නේද? හැබැයි පින්නතුනි මං එහෙම කිව්වහම මං කීයටවත් අපේක්ෂා නොකරපු උත්තරයක් නුඹ දුන්නේ. ඒ අම්මා කියනවා මේ ස්වාමීන් වහන්සේ සතියක් විතර තිස්සේ මම පිච්චි හිටියේ. දැන් තමයි මගේ හිත හරියි මම ඒ මොකද? එතකොට මේ අම්මා කියනවා මේ ස්වාමීන් වහන්සේ මගේ පින් පොත මං කියවගෙන යනකොට මට හිතා ගන්න බෑ මං කොට්ටයක් පූජා කරලා නැහැ. මේ කොට්ටයක් මිසිලා. දැන් මම මේ කොට්ටේ අපේ තියාගෙන කල්පනා කරලා දෙයියනේ මෙච්චර පින් කරලවත් මෙයාට සෑහීමක් නැහැ. අන්න ඒ වෙලාවේ මට මේ දේශනාව මතක් වුණා. ඇයි පිටුතුනි බලාපොරොත්තු වෙන්නේ දන් දෙන්නේ? මේ අම්මා හිතනවා හොඳ ඇඳම් පූජා කරපුවම සතර සුපිරි ඇඳම් හම්බෙනවා. මෙට්ට පූජා කරපුවම හොඳ මෙට්ට හම්බෙනවා. හැබැයි කොට්ටය පූජා කරගන්න බැරුවොත් මොකද වෙන්නේ? කොට්ටයක් නැතුව තමයි නිදා ගන්න වෙන්නේ. බලන්න අපේ අම්මලා පින් කරනකොට හැම පැත්තම කවර් කරනවා නේද? මොකද හැම දෙයක්ම බලාපොරොත්තු වෙන තමයි පින් කරන්නේ. මේ කමන්නේ මේ ආශාවෙන් හරි පින් කරන්න. එහෙනම් ආශාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරන් යනවා. අවසාන ප්‍රශ්නය ආශාව නැති කරන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන මාර්ගයක් අපිට නැහැ. මේක තමයි නොවරදින මාර්ගය. එහෙනම් පිළිතුරේ අපි මේක සරලව කියලා දුන්නට මේ දේශනාව හොඳ ගැඹුරු දේශනාවක්. එහෙනම් දැන් අපේ පිළිතුර ගන්නවා ආශා කරන්න විදීම නිසා ආශාව කියලා කියන්නේ සිතුවිල්ල. ආශාව හටගන්නේ ස්පර්ශයෙන්. ආශාවේ වෙනස්කම් මතකයි කෙනෙක් කැමති රූප දකින්න කෙනෙක් කැමති ශබ්ද අහන්න ඕක තමයි වෙනස්කම.
ආසාවේ විපාක තමයි හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. ආසාව නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආසාව නැති කිරීම පිණිස මේ දේශනාවත් අත්‍යලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ නිරතුරුවම ධර්ම දානමය පින්කම් සිද්ධ කරන කමන්ත වනාන්දු මහත්මයා ඇතුළු පවුලේ පින්වත් හැමදෙනා. මේ හැමදෙනාටම මේ කුසල්යේ කාන්තේ මහත්ඵල වේවා, මහනිසංස වේවා, නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එයගේ බලාපොරොත්තුව තමයි අභාවයටපත් ජී බෝධිචිරිත සිල්වා පියාණන්, අයිරංගනී ප්‍රනාන්දු මෑණියන්, කේ ආර්යදාස ප්‍රනාන්දු පියාණන්, ඒ වගේම කරණයි ප්‍රනාන්දු මහත්මිය, ඒ වගේම ජේ.පී. ධනවති මිත්තණිය, ප්‍රති අමරසේකර පියාණන්, මල්ලිකා අමරසේකර මෑණියන් ඇතුළු නවෙන් මේ පරලෝකීය සියලුම සංසාරගත ඥාතීන්ට මේ පිපෙනේවා. අපේ ඥාතීන් සාදු සාදු කියමින් පින් අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්නතුනි මේ වජිරඥාන විහාරී විහාරාධිපති ගෞරවනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. උන්වහන්සේලා කරගෙන යන මේ ශාසනික කර්තව්‍යයන් ඉතාම හොඳින් කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට මහා සංඝරත්නයේ සිතතරම ඉන්ද්‍රාණි වර්ෂවිතා පිතාන මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ පින්කමට සම්බන්ධ වුණ මේ පින්වත් හැම දෙනාටම මේ කුසලේ මහත්ඵල වේවා, මහනිසංස වේවා, නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන ස්ථාන අධිග්‍රහිත සියලු දිව්‍ය රාජ මණ්ඩලයට අවීචේ පටන් බවාග්‍රේම දක්වා විසිර සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් ජනසිල්ල පිණිස වේවා. අවසානයේ පින්වත් කමන්ත ප්‍රනාන්දු මහත්මයා ප්‍රධාන අපි හැම දෙනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අමා මහ නිවන් පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුවා ගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං කරන්ති. හොඳයි කවුරුත් වැදගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං මුද්ධාපචායනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. को बैठूँ अभी मैं
Ini kan?